හරි අන්තර්ජාලය හා විද්‍යුත් බැලේ 11 තුන්වෙනි පාඩම. ඒක අපිට මුලින්ම කතා කරන්නේ අන්තර්ජාලය කියන්නේ මොකක්ද කියලා. අන්තර්ජාලය කියන්නේ ලොව පුරා පිහිටි පරිගණක ජාල එකතුවක් තමයි අන්තර්ජාලය කියන්නේ. ඊට පස්සේ අන්තර්ජාලයට තනි නිර්මාණකරුවෙක් නැහැ. අන්තර්ජාලයට නිර්මාණකරුවෙක් නැහැ. ඒක පාලනය කරන්නේ the internet society. එහෙම නැත්නම් අන්තර්ජාලය සමාගම කියන ආදායම් නොලබන සංවිධානය මගින් තමයි අන්තර්ජාලයට අදාළ ප්‍රතිපත්ති සහ අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්නේ ද ඉන්ටර්නෙට් සොසයිටි අන්තර්ජාල සමාජය කියන ආදායම් නොලබන සංවිධානයේ විසින්. ඊට පස්සේ අපිට කතා කරන්න URL ගැන. URL එකක් කියන්නේ URL එක ගැන කතා කරන මුලින්ම අපිට කියනවා HTTP කියන්නේ මොකක්ද? HTTP කියන්නේ Hypertext Transfer Protocol. HTTP Hypertext Transfer Protocol. ඕකෙන් වෙන්නේ තොරතුරු අන්තර්ජාලය ඇති පරිගණක අන්තර්ජාලය ඇති තොරතුරු පරිගණකතර හුවමාරු කරන HTTP නියමාවලිය නැත්නම් Hypertext Transfer Protocol එක භාවිතා කරනවා. ඊට පස්සේ ඔයගෙන් ඇහුවොත් එහෙම අන්තර්ජාලයේ ප්‍රධානතම සේවාව නියමාවලිය යොදාගෙන එමෙන්ම අතිවිශාල තොරතුරු සම්භාරයක් අන්තර්ජාලය තුළ අලංදු වේ. එම තොරතුරු සපයන ප්‍රධාන සේවාව තමයි ලෝක ව්‍යාප්ත වීමනේ. එහෙම නැත්නම් www world wide web. මේක තමයි අන්තර්ජාලයේ ප්‍රධානතම සේවාව. ඊට පස්සේ බලන්න වෙබ් අඩවි තුල පවතින විවිධ සම්පත් වෙබ් අඩවි තුල පවතින විවිධ සම්පත් අනන්‍යව හඳුනා ගැනීමට URL භාවිතා වෙනවා. වෙබ් අඩවි තුල තියෙන සම්පත් අනන්‍ය හඳුනා ගන්න URL කියන්නේ URL කියන්නේ Uniform resources locator. URL කියන්නේ Uniform Resources Locator. ඊට පස්සේ URL එකේ කොටස් තියෙනවා. URL එකේ කොටස් ගත්තට පස්සේ බලන්න http www.edupub.gov.lk /ebook/english/ict.pdf. ඒකේ පළවෙනි කොටස මෙන්න මේකට අපි කියනවා නියමාවලිය ප්‍රොටෝකෝල් එක ප්‍රොටෝකෝල්. ඊට පස්සේ මේක ඇවිල්ලා සේවාව www කියන්නේ world wide web. ඊට පස්සේ මේ ඇවිල්ලා domain name එක domain name වසම් නාමය. ඊට පස්සේ මේ ඇවිල්ලා සම්පතට මග සම්පත් පවතින ස්ථානය මේ ඇවිල්ලා සම්පත. එතකොට URL එකක් එහෙම තමයි Uniform Resources Located. මේකට කියන්නේ ඒකාකාර සම්පත් නිශ්චායකය. ඒකාකාර සම්පත් නිශ්චායකය. නිශ්චායක කියන්නේ Uniform Resources Located. ඒක ප්‍රධාන කොටස් තියෙනවා. HTTP කියන්නේ නියමාවලිය. ඊට පස්සේ www. කියන්නේ සේවාව. www. ඉඳලා මේවා ස්ලෑෂ් එකක් වෙනකම් තියෙන domain name එක. ඊට පස්සේ බලන්න .pdf .jpg වගේ අර ෆයිල් එක්ස්ටෙන්ෂන් එකත් එක්ක තියෙනවා. එතන තියෙන සම්පත. ඊට පස්සේ වසම් නාමයේ ඉඳලා සම්පතට යන අතර තියෙන සම්පත පවතින ස්ථානය තමයි අතන තියෙන්නේ.
ඊට පස්සේ සාමාන්‍ය අනිවාර්යයෙන්ම URL එකක් ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. URL එක අනිවාර්යයෙන් මේ ටික තියෙන්න ඕනේ. මේ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ නැහැ. HTTP නාලා ඩොමේන් එක දක්වා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ URL එක. ඊට පස්සේ IP ලිපිනයක් කියන්නේ මොකක්ද? IP ලිපිනයක් කියන්නේ අන්තර්ජාලයේ පවතින සෑම පරිගණකයක්ම අනන්‍ය හඳුනා ගන්න IP address එකක් භාවිතා කරනවා. IP address එක ප්‍රධාන කොටස් 4යි. IP address එකක් මගින් අන්තර්ජාලයේ තියෙන සෑම පරිගණකයක්ම අනන්‍ය හඳුනා ගන්නවා. ඒක ප්‍රධාන කොටස් 4යි. මේ එකක තියෙන්න පුළුවන් 0 ඉඳන් 255 වෙනක අංගයක්. 0 ඉඳන් 255. 255. 255. මෙන්න මේ අංකණයට අපි කියනවා dotted decimal notation. dotted decimal notation කියලා මෙන්න මේ අංකණයට කියනවා. එතකොට කොටස් 4යි. IP address එක මේක IP address එක. මේක IP address. හැබැයි මේක IP address එකක් නෙමෙයි. මොකද මේකේ තියෙන කොටස් 3යි. මේක IP address එකකුත් නෙමෙයි. මේ බලන්න මේ 255 වෙනකම් විතරයි මෙතන ආගයන් තියෙනවා. මෙතන 257 වෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි IP address. ඊට පස්සේ IP address එකක් අපිට ලබා දෙන්න IP ලිපින ලබා දෙන්නේ අන්තර්ජාල සේවා සපයන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් එකේ ඩයලොග් නම්බර් පිටලා තමයි අපිට ඕක ලබා දෙන්නේ. ඊට පස්සේ වසම් නාමය කියන්නේ අන්තර්ජාලය තුළ පවතින සෑම වෙබ් අඩවියක අනන්‍යතාවය, ඒ කියන්නේ අනන්‍යතාවය යුනික් වෙබ් අඩවියක් යුනික්ව අන්තර්ජාලය තුළ හඳුනා ගන්න ඩොමේන් නේම් එකේ. ඊට පස්සේ ඩොමේන් නේම් එක ගත්තා පස්සේ ඩොමේන් නේම් එකේ টොප් ලෙවල් ඩොමේන් එකක් තියෙනවා. හරිද? බලන්න ඊට කලින් තියෙනවා වසම්ම අයත් ශේෂ්ත්‍රය. වසමේ .com .org .gov edu net මේවා තියෙනවා .com නම් වාණිජමය එක .org නම් ආදායම් නොලබන සංවිධානයක් .gov නම් ආදායම් මේක මේ .gov නම් government රාජ්‍යය education අධ්‍යාපන net network එහෙම නැත්නම් ජාලගත එකක් මෙතන තියෙන්නේ. ඊට පස්සේ රටවල් නියෝජනය කරනවා කියන LK IN AU JP UK US කියන්නේ රටවල්. ඒ කියන්නේ LK කියන්නේ ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය. ඊට පස්සේ අපිට වසම් නාමයක් ගත්තට පස්සේ http://www.edupub.gov.lk මේක වසම් නාමයක්නේ. මේ URL එකක්නේ. මේ URL එක මේක ඇවිල්ලා domain name එක. domain name. domain name එක දකුණු පැත්තේ කෙරවලේම තියෙන්නේ මෙන්න මේකට අපි කියනවා top level domain එක කියලා. ඉහළ වසම් නාමය. top level domain එක කියලා මෙන්න මේකට. හරිද? ඊට පස්සේ බලන්න අන්තර්ජාලයේ මෙහෙයුම් සිදුවන ආකාරය. අන්තර්ජාලයේ මෙහෙයුම් සිදුවෙන්නේ මේ නෝට් එක බලාගන්න. මන් දීපු නෝට් එක හරිය අච්චුපතේ නෝට් එක හරිය බලාගන්න. පරිශීලකයාට පරිශීලක වෙබ් අතිරික්ෂයක්. ඒ කියන්නේ අපිට වෙබ් අතිරික්ෂුවට මොකක්ද කියන්නේ? වෙබ් අතිරික්ෂයක් කියන්නේ Chrome, Microsoft Edge, ඊට පස්සේ Firefox වගේ දේවල්. ඒකට ඉතින් ඉංග්‍රීසි වචනේ මතක නැහැ. මතක නැහැ. පරිශීලක වෙබ් අතිරික්ෂයක් විවෘත කර URL ඇතුළත් කරන. කියන්නේ ඔයා මොකක් හරි Chrome එක හරි Microsoft Edge එක හරි Firefox එක හරි Opera Mini හරි එකක් කරලා URL ඇතුළත් කරනවා. ඊට පස්සේ මේ URL එක යොමු කරනවා DNS server එකට. DNS server කියන්නේ domain name server. domain name server එකට යොමු කරනවා. ඊට පස්සේ DNS මගින් URL එකට අදාළ IP address එක හොයනවා. සාමාන්‍යයෙන් අපිට අන්තර්ජාලය තුළ දෙයක් කරන්නේ හඳුනාගන්නේ IP address එකනේ. අපිට IP address මතක තියාගෙන ඉන්න බෑනේ. ඒ නිසා අපි IP address එකට අදාළ URL එක තමයි මතක තියාගෙන ඉන්නේ. එතකොට ඒ URL එක ඔයා වෙබ් අතිරික්ෂුවට ගිහිල්ලා සර්ච් බාර් එකේ ගහලා සර්ච් කරනවා. ඊට පස්සේ ඒක යනවා
DNS සර්වර් එකට DNS සර්වර් එකෙන් URL එකට අදාළ DNS මේ DNS එක URL එකට අදාළ IP address එක හොයලා දෙනවා. ඊට පස්සේ ඒ IP address එක තියෙන සර්වර් එකට ඉල්ලුම යොමු කරනවා. ඊට පස්සේ ඒ වෙබ් එතන සේවාදායකයන් මගින් අපිට HTML දත්ත ප්‍රවාහයක්, ඒ කියන්නේ HTML දත්ත ප්‍රවාහයක් අපේ පරිගණකයට සේවා දායකයන් මගේ HTML දත්ත ප්‍රවාහයක් ආපසු ලබා දෙනවා. ඊට පස්සේ වෙබ් අධිරක්ෂකයා මගේ අපිට HTML වෙබ් පිටුව දර්ශනය කරනවා. ඕක තමයි සරලව අන්තර්ජාලයේ මෙහෙයුම් සිදු කරන්නේ. ඊට පස්සේ මුලින්ම මට නියමාවලි කියලා දෙයක් කියවුණා. නියමාවලි කියන්නේ අන්තර්ජාලයේ කියන අන්තර්ජාලයට හිමිකරුවෙක් නැහැනේ. හැබැයි අන්තර්ජාලයට හිමිකරුවෙක් නැහැ, තනි හිමිකරුවෙක් නැහැ. අන්තර්ජාලය පාලනය කරන්නේ අන්තර්ජාල සමාජය, එහෙම නැත්නම් ද ඉන්ටර්නෙට් සොසයිටි කියන ආදායම් නොලබන සංවිධානය මගින්. බලන්න කිසිදු හිමිකරුවෙකු නොමැතිව අන්තර්ජාලයේ මෙහෙයුණු ලබන්නේ නියමාවලි මගින්. නියමාවලියක් කියන්නේ පරිගණක ජාල තුල ක්‍රියාත්මක නීතිපද. ඉතින් අන්තර්ජාලය තුල ක්‍රියාත්මක කරන නීති පද්ධතිය තමයි අපි නියමාවලි කියලා කියන්නේ. නියමාවලිය ඔයගලන්ට කතා කරන්න තියෙනවා පහ. HTTP, FTP, ඊට පස්සේ TCP, ඇලයිරක් IP, SMTP, ඒ වගේම ICMP. HTTP කියන්නේ Hypertext Transfer Protocol. FTP කියන්නේ File Transfer Protocol. TCP ඇලයිරක් IP කියන්නේ Transmission Control Protocol. ඇලයිරක් IP කියන්නේ Internet Protocol. Internet Protocol. SMTP කියන්නේ Simple Mail Transfer Protocol. ICMP කියන්නේ Internet Control Message Protocol. ICMP කියන්නේ ඔය ටික. ඔය ඇවිල්ලා ඔයගොල්ලෝ මතක තියාගන්න. HTTP කියන්නේ Hypertext Transfer Protocol, FTP කියන්නේ File Transfer Protocol, TCP ඇරිලක් IP කියන්නේ Transmission Control Protocol ඇරිලක් Internet Protocol, SMTP කියන්නේ Simple Mail Transfer Protocol, ICMP කියන්නේ Internet Control Message Protocol. බලන්න HTTP එකෙන් ලියවෙන HTML ලේඛන හුවමාරුවේදී භාවිතා වෙන HTTP. අන්තර්ජාලය ඔස්සේ මේ මොන හරි HTML ලේඛනයක් හුවමාරු කරනවා නම් එතනදී භාවිතා වෙන HTTP. ඊට පස්සේ FTP කියන්නේ File Transfer Protocol. ඔය අන්තර්ජාලයක ගොනු හුවමාරු කරනවා එතන භාවිතා වෙන FTP නියමාවලිය. මතකනේ අපි සාමාන්‍ය File Transfer Protocol. හරි. ඊට පස්සේ TCP ඇලෙදක් IP කියන්නේ මේ මම මතකද කියලා හැව්වේ මේ මොකක්ද HTML තීරි කොටසේ අපි කතා කරනවා අපි උඩ අප්ලෝඩ් කරනවානේ. අප්ලෝඩ් කරන අපේ තියෙන දෙයක් අපි සේව් එකට වෙබ් හොස්ටිං කරනවා කියන්නේ. එතකොට භාවිතා වෙන ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එකක් FTP නියමාවලිය භාවිතා වෙනවා. ඊට පස්සේ TCP ඇලෙරක් IP කියන ට්‍රාන්ස්මිෂන් කන්ට්‍රෝල් ප්‍රොටෝකෝල් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්. ඔය කියන IP ලිපින හුවමාරුවේදී IP ලිපින හුවමාරුව පාලනය කරන්නේ ඔන්න ඔය නියමාවලිය. IP address IP ලිපින භාවිතා කරන්නේ හුවමාරු කරන්නේ මෙන්න මේක. SMTP Simple Mail Transfer Protocol කියන්නේ විද්‍යුත් තැපැල් ඊමේල් එකක් වගේ දෙයක් හුවමාරු කරද්දී භාවිතා වෙන්නේ Simple Mail Transfer Protocol එකක්. ඊට පස්සේ ICMP Internet Control Message Protocol. දෝෂ ඇති අවස්ථාවල පණිවිඩය දැන්වීම හා පණිවිඩ පාලනය. ඔයාලට සාමාන්‍ය ඉන්ටර්නෙට් නැති වුණාම අර එන්නේ ඉන්ටර්නෙට් නැහැ මේ ඩයිනෝසරස් උඩින් පැන පැන යන්න. අන්න ඒක ඒ වගේ දේවල් එන්නේ දෝෂ පණිවිඩයක් නේ. ICMP වලින්. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා සේවාදායක පරිගණකයයි සේවාලාභී පරිගණකය. සේවාදායක පරිගණකයක් කියන්නේ
සර්වර් කම්පියුටරයක් සේවාව ලබා දෙන්නේ සේවාදායක පරිගණකයක් විසින්. ඊට පස්සේ සේවාව ලබන්නේ මේ සර්වර් කම්පියුටර්ස් මේ ක්ලයන්ට් කම්පියුටර්. සේවාව ලබා දෙන පරිගණකයේ සේවාදායක පරිගණකයක් සේවාව ලබන පරිගණකය සේවාලාභී පරිගණකයක් වෙනවා. සේවාදායක පරිගණකයක් කියන්නේ සාමාන්‍යයෙන් Google Photos වගේ හිතන්න. ඊට පස්සේ ක්ලයන්ට් පරිගණකයක් කියන්නේ ඔයා Google Photo වලට ඔයා Google Photos වලට ඔයාගේ ෆොටෝස් මොකද කරන්නේ? ඒ කියන්නේ ඔයාගේ දැන් සේවාදායක පරිගණකයට අප්ලෝඩ් වෙනවා. සේවාදායක පරිගණක Google එකේ දැන් මොන හරි දෙයක් ඩවුන්ලෝඩ් තමා කරන්නේ. ඩවුන්ලෝඩ්. හරි. එතකොට සේවාදායක පරිගණකයේ සිට සේවාලාභී පරිගණකයට දත්ත ගමන් කිරීම ඩවුන්ලෝඩ්, සේවාලාභී පරිගණකයෙන් සේවාදායක පරිගණකයට දත්ත ගමන් කිරීම අප්ලෝඩ් කියලා කියනවා. හරි. ඊට පස්සේ ඔයාලට වෙබ් සර්වර්ස් වර්ග තුනක් කතා කරන්න තියෙනවා. වෙබ් සර්වර් ඊට පස්සේ මේල් සර්වර් DNS server. DNS server එකකින් දැන් ඔයා දන්නා වෙන කාර්යය DNS server කියන්නේ URL IP ලිපින බවට පත් කරන්නේ DNS server. mail server එකේ වෙන්නේ email වගේ දේවල් තැන්පත් කරලා තියෙන්නේ mail server එකේ. web server එකේ වෙන්නේ web පිටු තැන්පත් කරලා තියෙන්නේ web සේවා දායකයේ. හරි. ඊට පස්සේ අන්තර්ජාලයේ කාර්යයන් තියෙනවා. අන්තර්ජාලය යොදාගෙන අන්තර්ජාලය යොදාගෙන ලබාගත හැකි සේවාවන් රැසක් පවතින කිහිපයක් පහත දැක්වේ. අංක 1 ලෝකව්‍යාප්ත වීමන www විද්‍යුත් තැපෑල ඊමේල් 3 ගොනු හෝමාරු නියමාවලිය ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් 4 දුරස්ථ පිවිසීම රිමෝට් ඇක්සස් 5 ෆයිල් ෂෙයාරින් ගොනු බෙදා හැරීම 6 බහුමාධ්‍ය සැපයීම ස්ට්‍රීමින් ඔෆ් මීඩියා සෙවුම් යන්ත්‍ර සර්ච් එන්ජින්. පළවෙනි එක බලන්න ලෝකව්‍යාප්ත වීමන www world wide web www නිර්මාතෘ තමයි ටිම් බර්නර්ස් ලී. ටිම් බර්නරස් ලී කියන්නේ www වල නිර්මාතෘ. ඊට පස්සේ වෙබ් අතිරික්ෂුවක් කරහා ඉගෙන අපිට www භාවිතා කරන්න වෙබ් බ්‍රවුසර් එකක් කරහා සම්බන්ධ වෙන්න පුළුවන්. වෙබ් බ්‍රවුසර් වලට උදාහරණ තමයි ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඊට පස්සේ Firefox මේවා අයිකන් බලාගන්න. Firefox කියන්නේ මොකද්ද? Chrome එක ඊට පස්සේ Safari Opera මේවට අදාළ අයිකන් ටික බලාගන්න. හරි. ඊට පස්සේ බලන්න වෙබ් අඩවියක් තුළ වෙබ් පිටු කිහිපයකින් සමන්විත හරි වෙබ්සයිට් එක ගැන වෙබ් පේජස් ගොඩක එකතුවක්. වෙබ් පිටුවක් තුළ ලියන අදාළ ලිඛිත සටහන්, පින්තූර, වීඩියෝ සහ අනෙකුත් බහුමාධ්‍ය සහ අධිසන්ධාන ඇතුළත් කරගන්න. ඒ කියන්නේ වෙබ් පිටුවක තියෙන සටහන් තියලා පින්තූර තියෙන වීඩියෝ තියෙන හයිපර්ලින්ක් කියන තවත් ලින්ක් තියෙනවා. අනම්මනම් ගොඩාරියක් තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න FTP කියන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් එක. FTP ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් බලන්න. අපිට ෆයිල් එකක් ඊමේල් හරහා යවන්නත් පුළුවන්. හැබැයි බලන්න විශාල ගොනු ප්‍රමාණයක් විශාල ගොනු විද්‍යුත් තැපැල් පණිවිඩ මගේ ඇමුණුලස්. ඒ කියන්නේ අපිට විශාල ෆයිල් එකක් ලොකු ෆයිල් එකක් ඊමේල් එකක් කරා යවන්න බෑ. ඒ නිසා බලන්න විශාල ප්‍රමාණයේ ගොනු අන්තර්ජාලය ඔස්සේ අන්තර්ජාලයේ පරිගණක අතර හුවමාරු කිරීමට FTP භාවිත වෙනවා. අන්තර්ජාලයේ පරිගණක අතර විශාල ගොනු ඒ කියන්නේ සයිස් එකේ විශාල ගොනු හුවමාරුවට භාවිත වෙන ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල්. ඊට පස්සේ රිමෝට් ඇක්සස් දුරස්ථ පිවිසීම කියන්නේ සාමාන්‍යයෙන් අපිට පුළුවන් දැන් ඔයා ගෙදර නැති අවස්ථාවක වුණත් ගෙදර CCTV කැමරා හයි කරලා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරලා තියෙනවා නම් ඔයාලට CCTV කැමරා ඇක්සස් කරන්න පුළුවන්. ගෙදර මොකද තත්ත්වය මොනවාද වෙන්නේ කියලා අපිට දුරස්ථ පිවිසීම මගින් බලන්න පුළුවන්. එතකොට දුරස්ථ පිවිසීම කියන්නේ ඒක. එතකොට සාමාන්‍යව අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙලා තියෙනවා නම් එතන තර්ජනයක් තියෙනවා. මොකද හැකර් කෙනෙක් ඕකට හැක් කරන්න පුළුවන්. ගෙදර CCTV කැමරා සිස්ටම් එකට ඇටැක් කරන්න පුළුවන් හැකර් කෙනෙක්. අන්න ඒ වගේ අවදානමක් තියෙනවා දුරස්ථ පිවිසීම. එහෙම නැත්නම් රිමෝට් ඇක්සස් කියලා කියන්නේ ඕක. බලන්න අන්තර්ජාලය ඇති පරිගණකයක් දුරස්ථව සිට දුරස්ථව හැසිරවීම කියන දුරස්ථ පිවිසීම. ඊට පස්සේ බලන්න ගොනු බෙදා හැරීම ෆයිල් ෂෙයාරින්.
පරිගණක ජාලගත කිරීමේ ප්‍රධාන අරමුණ සම්පත් අවුලේ භාවිතා කිරීමයි. පරිගණක ජාලයක් කියන්නේ කම්පියුටර් නෙට්වර්ක් එකක්. කම්පියුටර් නෙට්වර්ක් එකක් හැදලා අවම පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට සම්පත් ඒ කියන්නේ ෆයිල් ෂෙයාරින් කරගන්න තමයි ඕක ප්‍රධානම අරමුණ. ඊට පස්සේ ෆයිල් ෂෙයාරින් වලට එකක් තමයි සාමාන්‍ය අපිට YouTube එකට වීඩියෝ එකක් දැම්මම පස්සේ ගොඩ දෙනෙකුට ඕක බලන්න පුළුවන්. අවුලක් නැහැ ඕනම කෙනෙක්ට බලන්න බල ෆයිල් ෂෙයාරින්. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඕලංගේ දැන් රිසල්ට් එනවනේ. එතකොට රිසල්ට් එනවනේ. රිසල්ට් එක වෙබ් මොකක්ද? ඒ කියන්නේ විභාග දෙපාර්තමේන්තුවේ රිලීස් කරාට පස්සේ පරිශීලකයන් ගොඩක් ප්‍රමාණයක් ඒ වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වෙලා ඕගොල්ලෝ ඒ කියන්නේ ඔයාලගේ රිසල්ට් බලනවානේ. එතකොට එතනක් තියෙන ෆයිල් ෂෙයාරින්. අය ෆයිල් එක ෂෙයා කරලා ඒ වගේම වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන් දහස් සංඛ්‍යාක ලක්ෂ ගානකට ඒ වෙබ්සයිට් එක බලන්න පුළුවන්. අන්න එතන තියෙන ෆයිල් ෂෙයාරින් එක. ඊට පස්සේ බහුමාධ්‍ය සැපයීම ස්ට්‍රීමින් ඔෆ් මීඩියා කියන්නේ සාමාන්‍යයෙන් අපිට දැන් ටෙක්ස් එකක් ෆොටෝ එකක් ඒ වගේම දැන් ඉස්සර තිබ්බ බ්ලැක් ඇන්ඩ් වයිට් නේ ආයෙනොට දැන් අපිට කලර්ෆුල් ඒ කියන්නේ ග්‍රැෆික් තියෙන ෆොටෝ ෂෙයා කරගන්න පුළුවන් වීඩියෝ ෂෙයා කරගන්න පුළුවන් ටෙක්ස් ඉමෝජි ඊට පස්සේ ස්ටිකර් වගේ දේවල් අන්තර්ජාලය හරහා උමාරු කරගන්න පුළුවන් ඔන්න ඔක තමයි බහුමාධ්‍ය සැපයීම කියලා කියන්නේ ඊට පස්සේ සෙවුම් යන්ත්‍ර සර්ච් එන්ජින් කියලා කියන්නේ අපිට බලන්න අන්තර්ජාලයේ ඇති තොරතුරු විශාල වශයෙන් වෙබ් අඩවි තුල අන්තර්ගත වේ. එම තොරතුරු ලබා ගැනීමට එම වෙබ් අඩවි වෙත වෙබ් අඩවි වෙත පිවිසිත. ඒ සඳහා URL දැන සිටි ඒ ප්‍රායෝගික URL මතක තබා ගැනීම අසීරු කාර්යයකි. එම නිසා අන්තර්ජාල පරිශීලකයන් පහසුවෙන් ඕනෑම තොරතුරක් සොයා ගන්න තමයි සර්ච් එන්ජින් එක හදලා තියෙන්නේ. හිතන්නකෝ දැන් ඔයාට වෙබ් බ්‍රවුසර් එකකට ගිහලා සර්ච් එන්ජින් එක ගහන්න එපා URL එක. හැබැයි ඔයගොල්ලෝ කවදා URL එක අහනවද? නෑ. URL මතක තියාගන්න අමාරුයි. හරිද? ඕගොල්ලෝ ගහන්නේ කීවර්ඩ් එක. කීවර්ඩ්. මූලපදයක් තමයි ඔය සර්ච් එන්ජින් වලට ඔයා දෙන්නේ. ඔයාට මල් වල මොනවා හරි ෆොටෝස් බලා ගන්න ඕන ඒකට අදාළ URL එක ගන්න. ඔයා ගන්න flowers. ආයෙ කියලා කීවර්ඩ් එක. එතකොට මේ කීවර්ඩ් එකට අදාළව එන ලින්ක් ටික දෙනවා. බලන්න ඊට පස්සේ සෙවුම් යන්ත්‍රයේ සෙවුම් කොටුව තුළ සෙවීමට අවශ්‍ය තොරතුරු තුළ මූලපද සඳහන් කර සෙවුම් බොත්තම ක්‍රියාත්මක කරන්න. එවිට අවශ්‍ය තොරතුරු ඇතුළත් විශාල වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක අධිසන්ධානය. ඒ කියන්නේ ඔයාට ඕනි ෆ්ලවර්ස් නම් ෆ්ලවර්ස් වලට අදාළ වෙබ්සයිට් වලට අදාළ හයිපර්ලින්ක් ඒ කියන්නේ අධිසන්ධාන ගොඩක් ලැබෙනවා. ඕක තමයි සෙවුම් යන්ත්‍ර වලින් සිදුවෙන්නේ. සෙවුම් යන්ත්‍ර තමයි සෙවුම් යන්ත්‍ර වල උදාහරණ google.com ඊට පස්සේ google.lk හරිය google.lk ඊට පස්සේ yahoo.com ඊට පස්සේ ask.com msn.com මේ වෙයිලා සර්ච් එන්ජින් ඊට පස්සේ බලන්න ඩොමේන් නේම් සර්වර් වෙබ් අඩවියක් අනන්‍ය හඳුනා ගැනීමට වසම් නාමය භාවිතා වේ. හරිනේ. ඊට පස්සේ පරිශීලකයන්ට මතක තබා ගැනීමට අපහසු ඒත් අන්තර්ජාලයේ ඇති පරිගණකයක් අනන්‍යව හඳුනා ගැනීමට IP ලිපින භාවිතා වේ. වසම් නාම සේවාදායකයෙක් මගින් සිදු කරන්නේ වසම් නාමය කියන්නේ ඩොමේන් නේම් එක URL එක බවට පත් කරන්නේ DNS සර්වර් එක මගින්. දැන් තුන් පාරක් කිව්වා. ඊට පස්සේ බලන්න අපිට කතා කරන්න ඊමේල් ගැන. විද්‍යුත් තැපෑල බලන්නකො. පුද්ගලයන් දෙදෙනෙකු අතර හෝ සමූහයක් අතර විද්‍යුත් ක්‍රමයට ලිපි හුවමාරුව කියන්නේ විද්‍යුත් ක්‍රමයට ලිපි ගොනු ලෙස පණිවිඩ හුවමාරුව තමයි විද්‍යුත් තැපෑල කියලා කියන්නේ. මේක අපිට නොමිලේ සපයන ආයතන තියෙනවා. නොමිලේ සපයන ආයතන තියෙනවානේ. එතකොට අපිට අන්තර් වැය වෙන්නේ ඇත්තටම අන්තර්ජාල ගාස්තු විතරයි. ඊට පස්සේ බලන්න ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපැල් ගිණුමක් සාදාගත් විට එය අන්තර්ජාලය තුළ අනන්‍යව භාවිතා කරන්න. හරිනේ ඕගොල්ලෝ ඊමේල් හදන්න ගියාට පස්සේ ඔයාට කැමති ඊමේල් හදන්න බෑනේ. ඒක වෙන කවුරු හරි භාවිතා කරලා තියෙනවා නම් ඒ ඊමේල් එක ඔයාට ගන්න දෙන්න. එතකොට ඔයාව ඊමේල් එකක් මගේ අන්තර්ජාලය අනන්‍යව හඳුනා ගන්නවා. ඊට පස්සේ ඊමේල් එකක් ගත්තට පස්සේ විද්‍යුත් තැපෑලක් ප්‍රධාන ආකාර දෙකයි. ඕක වෙන් වෙන්නේ මෙන්න මේ ඇට් ලකුණේ. බලන්න ඕකේ තියෙනවා
exam at donets.lk. එතකොට මේක ඇවිල්ලා පරිශීලක නාමය. පරිශීලක නාමය යූසනේ. මේක ඇවිල්ලා ඩොමේන් නේම් එක. ඩොමේන් නේම් වසම් නාමය. ඊට පස්සේ බලන්න අනිවාර්යෙන් මතක තියාගන්න. ඊමේල් එක ප්‍රධානම කොටස් දෙකයි. පරිශීලක නාමයයි පරිශීලක නාමයයි වසම් නාමයයි. ඒක වෙන් කරන්න මෙන්න මේ ඇට් කියන සලකුණේ. ඊට පස්සේ විද්‍යුත් තැපැල්ල යවන්නේ කෙනාටයි ලබන කෙනාටයි අනිවාර්යයෙන්ම විද්‍යුත් තැපැලක් තියෙන්න ඕනේ. විද්‍යුත් තැපැල් ලිපිණයක් තියෙන්න ඕනේ. ලිපිණයක් නැතුව හුවමාරු කරගන්න බෑ. ඊට පස්සේ බලන්න විද්‍යුත් තැපැල් ලිපියක් යවමු. විද්‍යුත් තැපැල් ලිපියක් යවනකොට මෙතන 2 cc bcc ඊට පස්සේ subject ඔය ටිකනේ ප්‍රධානව තියෙන්නේ. 2 තැන යවන්නේ හිතන්න abc යවනවා මම මෙතන යවනවා pqr මෙතන මම යවනවා xyz. එතකොට 2 යටතේ යවන්නේ අපිට ඊමේල් පණිවිඩ යවන්න ඕනි කෙනාට ඊමේල් පණිවිඩ යවන්න ඕනි කෙනාගේ ඊමේල් එක ගන්න මෙන්න මේ 2. එතකොට abc කියන එකට තමයි මට යවන්න ඕනේ @gmail.com මොන හරි දැම්ම yahoo.com අය වගේ දේවල් දාන්න පුළුවන්. හරිද? මේ මං ඉන්න ඊට පස්සේ ඕක පටල ගන්නනේ @gmail.com @yahoo.com ඊට පස්සේ තව එකක් slnet.lk. එතකොට මට යවන්න ඕනේ abc@gmail.com කියන කෙනාට. ඒකේ කොපියක් යවන්න ඕනේ කාබන් කොපි. cc කියන්නේ කාබන් කොපි. pqr@yahoo.com කියන එක තමයි මේක කොපිය යවන්න ඕනේ. ඊට පස්සේ බ්ලයින්ඩ් කාබන් කොපිය. මුන් දෙන්නට පේන්නේ නැතුව හොරේ යවන්න ඕනේ xyz@slnet කියන එකට හොරේ යවන්න ඕනේ. එතකොට 2 යන ස්ථානයේ ලබන්නාගේ විද්‍යුත් තැපැල. ඒ කියන්නේ විද්‍යුත් තැපැල ලබන කෙනාගේ සඳහන් කරන්න ඕනේ. cc කාබන් කොපි යන ස්ථානයේ මෙම විද්‍යුත් තැපැල් පණිවිඩයේ පිටපතක්. ඒ කියන්නේ අපි යවන ඊමේල් එකේ පිටපතක් යවන්නේ cc. ඊට පස්සේ bcc කියන බ්ලයින්ඩ් කාබන් කොපි 2 සහ cc යටතේ අයට නොදෙන නිසා. ඒ කියන්නේ මුන් දෙන්න දන්නේ නැහැ මේ bcc යටතේ යවන කෙනාට ගියා කියලා. එහෙම යවන්න ඕන නම් සඳහන් කරන්න bcc කියන ස්ථාන. එතකොට බලන්න BCC පිටපත ලබන ඒ කියන්නේ XYZ මෙම විද්‍යුත් තැපැල් ඒ කියන්නේ මෙන්න මේ XYZ මුන් දෙන්නා පෙන්눔 කරනවා. හැබැයි මුන් දෙන්නට පේන්නේ නැහැ මුත ගියා කියලා. ECC යටතේ යවන කෙනාට පණිවිඩය යවපු සියලු දෙනාම දර්ශනය වෙනවා. හැබැයි 2CCටයි පේන්නේ මෙන්න මේ BCC ස්ථානය. ඒ කියන්නේ XYZ පණිවිඩය යවුවා කියලා. ඊට පස්සේ සබ්ජෙක්ට් කියන ස්ථානේ අපි සාමාන්‍යයෙන් සිංහලවල සිංහලේ මොකද්ද ලෙටර් එකක් ලියද්දී ලෙටර් එකට කලින් සබ්ජෙක්ට් එක දානවා. මෙන්න මේක ගැන තමයි මෙතන විස්තරය තියෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි සබ්ජෙක්ට් එකේ දාන්නේ. ඊට පස්සේ ඇටච් කරන්න ඇටච් කියන්නේ උතන ෆයිල් කට්ටක් වගේ එකක් තියෙනවා. අන්න ඒක අපිට ෆයිල් වගේ දේවල් ෆොටෝස් වගේ දේවල් ඇටච් කරලා ෂෙයා කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න විද්‍යුත් තැපැල් ලිපි වර්ග තියෙනවා. inbox draft send trash deleted spam junk. ඉන්බොක්ස් කියන්නේ ලැබෙන ලිපි තියෙන ඉන්බොක්ස් එකේ. ඊට පස්සේ යැවීමට සකස් කළ නමුත් ඒක සම්පූර්ණ කරපු නැති ලිපි තියෙන graph එකේ. sent එකේ තියෙන්නේ යවන ලද ලිපි. අපි යවපු ලිපි තියෙන sent එකේ. ඊට පස්සේ trash එහෙම නැත්නම් deleted කියන්නේ මකා දමන ලිපි. ඒ කියනවා delete කරපු ලිපි තාවකාලික trash එක හැර delete එක හැර දෙකම එකයි. ඊට spam junk කියන්නේ අපිට අනවශ්‍ය ලිපිය කියන්නේ ආයාචිත තැපෑල කියන්නේ කියන්නේ ඔයාලට විවෘත කරන්න එපා. මේකේ වෛරස් තියෙයි. ඒ නිසා විවෘත කරන්න එපා කියන වගේ දේවල් ස්පෑම් එහෙම නැත්නම් ජන්ක් කියන ෆෝල්ඩ් එකට තමයි එන්නේ. ඉන්බොක්ස් එකේ ඉන්නේ
අපිට එන ලිපි අපිට ලැබෙන ලිපි තියෙන ඉන්බොක්ස් එකේ. ඊට පස්සේ graph එකේ කියන්නේ යැවීමට සකස් කළ නමුත් යැවීම සම්පූර්ණ නොකර ඒවා තියෙන්නේ graph එකේ. sent එකේ තියෙන අපි යවන ලද ලිපි. ටැග්ස් එකේ හැම දැන් delete එකේ තියෙන්නේ අපි මකපු email తాවකාලිකව තියාගෙන මේකේ. ඊට පස්සේ ස්පෑම් චංක් එකේ ආයාචිත පෙරගෙන අනවශ්‍ය ලිපි තියාගන්නේ මේකේ. ඊට පස්සේ බලන්න තව පණිවිඩයක් දැන් ශනික පණිවිඩය යීම. බලන්න අන්තර්ජාලය හරහා දෙදෙනෙකු අතර පෞද්ගලිකව සරල කෙටි පාට යොදා සැනකින් අදහස් සෝමාරු කරගන්න පුළුවන්. ඒක තමයි ශනික කියන්නේ අපිට අන්තර්ජාලය WhatsApp පණිවිඩයක් දැම්ම ශනිකව ෂෙයා වෙනවනේ. හැබැයි ඔක ලිපියක් තැපැල් කරොත් සෑහෙන ප්‍රොසෙස් එකක් වෙලානේ. ඒ කියන්නේ සෑහෙන කාලයක් යනවනේ. හැබැයි අපිට ශනිකව අන්තර්ජාලය හරහා තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. වීඩියෝ සම්මන්ත්‍රණයක් යනු දුරස්ස ස්ථානවල සිටින දෙදෙනෙකුව වැඩි පිරිසක් අතර ශ්‍රව්‍ය හා දෘශ්‍ය ආකාරයෙන් ඒ කියන්නේ ඔඩියෝ ඇන් වීඩියෝ ආකාරයෙන් දත්ත සම්ප්‍රේෂණය කිරීම. ඒ කියන්නේ දෙදෙනෙකුව ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකිනෙක සම්බන්ධ වෙලා වීඩියෝ සහ ඔඩියෝ ආකාරයට දත්ත සම්ප්‍රේෂණයලා වීඩියෝ සම්මන්ත්‍රණයක් කියලා කියන්නේ. වීඩියෝ සම්බන්ධනයක් පවත්වන්න අනිවාර්යයෙන්ම තියෙන පරිගණකයක් තියෙනවනේ, වෙබ් කැමරාවක් තියෙනවනේ, අන්තර්ජාල සමතාවක් තියෙනවනේ, sannivedana මුදුකාංග. ඒ කියන්නේ ශ්‍රව්‍ය ඔඩියෝ වීඩියෝ දෙකම සම්ප්‍රේෂණය වෙන්න බලා සොෆ්ට්වෙයාර් එකක් තියෙන්න ඕනේ. දෙක අන්තර්ජාල සම්බන්ධතාවක්. පරිගණකයක් තියෙන්න ඕනේ, වෙබ් කැමරාවක් තියෙන්න ඕනේ. අවශ්‍යතා හතරයි. ඊට සමාජ ජාල, සෝෂල් මීඩියා දන්නවනේ. ඉතින් අපිට අන්තර්ජාලය හරහා විවිධ මිතුරු අය බලන්නකො සමාජ ජාලා යනු පුද්ගලයන් අන්තර්ජාලය ඔස්සේ සමාජ සමතා පවත්වන ඉන්ටර්නෙට් එක Facebook එක ඊට පස්සේ Twitter YouTube වගේ දේවල් සෝෂල් මීඩියා වලට ගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න අන්තිම concept එක වලාකුළු පරිගණක cloud computing. පෞද්ගලික පරිගණක ඇතුළු සියලු පරිගණක ජාල සහ ජංගම මෙවලම් අයත් රැහැන් රහිත අන්තර්ජාල සම්බන්ධතා ඔස්සේ ඒකාබද්ධව අවශ්‍ය ඕනෑම මොහොතක සිට අවශ්‍ය ඕනෑම තැනක අවශ්‍ය ඕනෑ වේලාවක සිට තොරතුරු ලබා ගැනීමට තැන්පත් කිරීමට සලස්වන ක්‍රමය වලාකුළු පරිගණක සංකල්පය. ක්ලවුඩ් කම්පියුටින් කියන්නේ ඔයාලට ක්ලවුඩ් කම්පියුටින් එහෙම නැත්නම් වලාකුළු පරිගණකයට ඕනෑම තැනක ඉඳලා ඕනෑම වේලාවකදී සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? ඕනෑම තැනක සිට ඕනෑ වෙලාවකදී ක්ලවුඩ් කම්පියුටර් වල සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ ප්‍රධාන සේවාවන් තුනක් තියෙනවා. ප්‍රධාන සේවාවන් තුනයි ක්ලවුඩ් කම්පියුටින් වල. යටිතල පහසුකම් සේවාව, දෙවෙනි එක සංවර්ධන පරිසර සේවාවක් ලෙස සංවර්ධන පරිසර, තුන මුදුකාංග සේවාවක් ලෙස මුදුකාංග සේවාවක්. software ඊට පස්සේ මේක ඇවිල්ලා PWS, මේක ඇවිල්ලා IWS. යටිතල සේවාවක් ලෙස IWS සංවර්ධන පරිසර සේවාවක් PWS, මුදුකාංග මුදුකාංග සේවාව ලෙස SWS. බලන්න එකේ කාර්යයක් IWS ඒ කියන්නේ යටිතල සංවර්ධන එකක් විදිහට බලන්න මෙමගින් පරිගණකවල අතත්්‍ය පරිසරයක් ගොඩනගා සේවා දායක පරිගණකවල ඇති සහාය තුළින් දත්ත ගබඩා කිරීමට අවශ්‍ය අවකාශය ලබා දීම ස්ථාපනය කර ඇති විශාල දත්ත මධ්‍යස්ථාන හරහා සම්පත් ලබා දී. බලන්න තේරුම් ගන්න. උදාහරණ බලන්න. Tamanට සේවාදායක පරිගණකයක් ගිනි පවුරක් නොතිබුණද වලාකුළු පරිගණක සේවා මගින් සේවා දායක පරිගණක සහ ගිනි පවුරු පහසුකම් ලබාගත හැකියි. හිතන්න ඔයාලට ඇත්තටම ෆයර්වෝල් එකක් තිබ්බේ නැතොත් අපිට ඉන්ටර්නෙට් එක හරහා, ඒ කියන්නේ ක්ලවුඩ් කම්පියුටින් හරහා ෆයර්වෝල් එක ලබා ගන්න පුළුවන්. ඒකල යටිතල පහසුකම. ඕගොල්ලන්ට යටිතල පහසුකම් තියෙනවා. අන්න ඒ වගේ පරිගණකයට යටිතල පහසුකම් තියෙනවා. ආරක්ෂාව තියෙන යටිතල පහසුකම ලබා ගන්නවා. ඒ ආරක්ෂාව තියෙන යටිතල පහසුකම් ලබා ගැනීමට ක්ලවුඩ් කම්පියුටින් භාවිත කරලා අපිට ඔය ෆයර්වෝල් එකක් අය ගන්න පුළුවන්. ඕක තමයි යටිතල පහසුකම් සේවාව IWS. ඊට පස්සේ සංවර්ධන පරිසර සේවාවක් PWS. බලන්න මෙම සේවය මූලිකවම මුදුකාංග සංවර්ධනය සහ මුදුකාංග ධාවනය සඳහා අවශ්‍ය පරිසරය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වේ. මෙහෙයුම් පද්ධතිය, පරිගණක භාෂා පරිසරය, දත්ත සමුදාය සහ වෙබ් සේවා දායක පරිගණක යන පහසුකම් සියල්ල සේවාලාභියන් අට මෙමගින් ලැබේ. මේකේ තමයි මුදුකාංග සංවර්ධනය සහ මුදුකාංග ධාවනයට අවශ්‍ය පරිසරය ලබා දෙනවා. බලන්නකො.
මෙහෙයුම් පද්ධතිය සම්පාදක යන බොහෝ යනාදී ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර නොතිබුණද වලාකුළු පරිගණක සේවා තුළ මුදුකාංග නිෂ්පාදනය කිරීම හැකියාව තියෙනවලු. හරි. ඒක තමයි platform as a service එහෙම නැත්නම් සංවර්ධන පරිසර සේවාවල් ලෙස. ඊට software as a service SaaS සේවා ලාභයට අවශ්‍ය ඕනෑමද යෙදුම් මුදුකාංග ස්ථාපනය නොකර. ඒ කියන්නේ ඔයාගේ software as a service කියන්නේ ඔයාගේ කම්පියුටරේ නෑ. හිතන්න Word කියන software එක නෑ. හැබැයි ඔයාට අන්තර්ජාලයට සම්බන්ධ වෙලා Word කියන application එක තියෙන software එකකට ගිහිල්ලා අපිට අදාළ කර්තව්‍ය කරගන්න එතකොට ඕනෑම අවස්ථාව ඕනෑම මොහොතේ සම්බන්ධ වෙන්න පුළුවන්. ඕක තමයි software as a service කියලා කියන්නේ. ඊට පස්සේ බලන්න වලාකුළු පරිගණකයේ වාසි අවාසි. වාසි තමයි මුදුකාංග 10 යන වියදම අඩුයි. අපිට මුදුකාංග සඳහා යන වියදම අඩුයි. මොකද අපිට නොමිලේ ලබා ගන්න මේ මුදුකාංගයක් ස්ථාපනය කරගන්න ඕනේ නැහැ. දෙවෙනි එක තමයි කාර්ය සාධනය වැඩි දියුණු කිරීම. හරි. ඒ තුන නඩත්තු ගැටලු ආවම අපිට අප්ඩේට් කරගන්න ඕනේ අනම්මන මේන්ටේන් කරන්න ඕනේ මුදුකාංග ශනිකව යාවත්කාලන කිරීම අපේ පරිගණකට මොනහරි සොෆ්ට්වෙයාර් දැම්මම ඔක අප්ඩේට් කරගෙන යන්න ඕනේ. හැබැයි වලාකුළු පරිගණකයේ තියෙන වලාකුළු පරිගණක නැත්නම් ක්ලවුඩ් කම්පියුටිං වල තියෙන සොෆ්ට්වෙයාර් ලර්ටස්ම version එක. කියන්නේ අන්තිමට ආපු version එක තමයි තියෙන්නේ. අවාසි තමයි නොකඩවා පවතින අන්තර්ජාල සම්බන්ධතාවක් තියෙන. අනිවාර්යෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. අඩු වේග සම්බන්ධතාවලදී ක්‍රියාකාරීත්වය අඩු වීම. වගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ස්ලෝ නම් අපිට කරගන්න පුළුවන් කාර්යයක් ස්ලෝ. හරි. ඉන්ටර්නෙට් ඇට ඊමේල් ඉවරයි.